ආයු බොහෝ වේවා. වාසනාවන්ත ඔබ සැමගේ ජීවිතවලට ආලෝකය ලබා දෙන්න ඔබ ජීවිතයේ තියෙන සාර්ථකත්වය ලබා ගන්න. අපි කවුරුත් කැමති. ඒ වගේම තමයි විවාහය. විවාහය පිළිබඳව අපි කවුරුත් කැමති සතුටින් ඉන්න. විවාහය කියන්නේ මුළු ජීවිතේම ගිනි ගොඩක් කරගන්න කැමති නෑ. සතුටින් ඉන්න පුළුවන් සතුටු පිරිච්ච ගමනක් යන විවාහයට අවශ්‍ය වෙයි. දැන් අද කතා කරන්න සූදානම් වන්නේ විවාහය සඳහා විසිපොරොන්දම් පමණක් බලා විවාහ වීම සුදුසුද? එහෙම සුදුසුද කියලා බලන්න. නමුත් විවාහය කියලා කියන්නේ සංසාරයේ කරන ලද කුසල් අකුසල් අනුවට ඔබට හමු වෙන ණයකරුවා සහ ණයකාරිය. ඒ විවාහයට හමු වෙන කෙනා කියන්නේ සංසාරේ ඔබත් සම ගනුදෙනුවක් කරන්න ආපු කෙනෙක්. ඒ ගනුදෙනුව සමහර අයගේ හමු වෙනවා ආදර සම්බන්ධතා නිසා. තව අය හමු වෙනවා විවාහ පොරොන්දම් බැරි නිසා. සමහර අය හදිසියෙ මුණ ගැහෙනවා. ඒ හමු වෙන කෙනාත් එක්ක මුළු ජීවිතේම ලස්සනට යන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. සමහර අය මගදී කඩා වැටෙනවා. අන්න මම කියා දෙන්න හදන්නේ ඔබගේ විවාහය සාර්ථකව ගත කරන්න නම් කොහොමද කියලා බලන්නයි සූදානම් වන්නේ. ඒ වගේම තමයි ඔබ ජීවිතයේදී සමහර අය විසිපොරොන්දම් බලනවා. ඒ විසිපොරොන්දම් තුළ විවාහ වෙනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ, මතක තියාගන්න. සමහර අයව සාර්ථක වෙනවා. ඒ ජ්‍යොතිෂ්‍යවේදියාගේ දැනුම මතයි මේ විවාහ පොරොන්දම් බලද්දී ඔහු ගන්න තීරණ මතයි ඔබගේ ජීවිතයේ හොඳ සහ නරක එන්නේ. බුද්ධිමත් ජ්‍යොතිෂ්‍යවේදියෙක් නිවර්දී බලලා දෙනවා වගේම සාමාන්‍ය ජ්‍යොතිෂ්‍යවේදියෙක් දන්නේ නැති සුළු දැනුමක් දෙන කෙනෙක් ළඟට ගියාට පස්සේ මොකද වෙන්නේ? 20න් මෙච්චරයි 100ට මෙච්චරයි 100ට ගානක් කියලා ඔබට මේක විවාහ වුණාට කමක් නැහැ කියලා ඔබට දෙනවා. ඔබට විවාහ වුණාට පස්සේ ජීවිතය අසාර්ථක බවට පැමිණෙනකොට පේනවා මේ ජ්‍යොතිෂ බොරු, මේ වැඩක් නැහැ. අපි බැලුවා අපිට හරි ගියේ නැහැ. අපි දෙන දෙපැත්තට ගියා, ඩිවෝර්ස් වුණා, ඒක මැරුණා මගදී කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි දැන් කතා කරන්න ඕනේ විවාහය සඳහා හරි කෙනෙක් ලැබෙන්න කොහොමද? හරි කෙනෙක් ලබා ගන්න කොහොමද? අපි විවාහය සඳහා වඩා වැඩිපුර නැඹුරු වෙනවා විසිපොරොන්දම් පරීක්ෂණය. විසිපොරොන්දම් කියන එක සාර්ථක වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔබගේ ජීවිතය ලස්සන කරගන්න ඔබට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ නිවැරදි පරීක්ෂණයක් කරන්න ඕනේ. ඔබ යාළු වුණත් මිත්‍ර වුණත් මතක තියාගන්න, යාළු වෙලා මිත්‍ර වෙලා විවාහ වෙච්ච 100 ගාණක් මා ළඟට එනවා අන්තර අසරණ වෙලා විවාහ කඩාගෙන ගිහලා දුක්ඛිත අතර පැමිණලා ඉන්නවා. අපි හැමදාම බලන්න ඕනේ ජීවිතේ සැප ලබා ගන්න, සතුට ලබා ගන්න. එහෙමනම් විවාහය තමයි පළවෙනි අංකය වෙන්නේ. මොකද ඔබ විවාහය කියලා කියන්නේ ඔබගේ සීයා ආච්චි කරපු ගමන යන්න, ඔබගේ තාත්තා අම්මා කරපු ගමන යන්න තමයි විවාහය කරගන්නේ. ඒ කියන්නේ ඔබත් විවාහ වෙනවා, ගෙවල් දොරක් හදා ගන්නවා, දරුවෝ හදනවා, දරුවෝ උගන්වනවා, දරුවෝගේ රැකියාව බලනවා, දරුවන්ට විවාහ කරලා දෙනවා. මෙන්න මේ කාර්යය කරන තමයි විවාහ වෙන්නේ. ඒකට සුසු බිරිඳක්, සුසු ස්වාමියෙක් ලබා ගන්න ඕනේ. එහෙමනම් කොහොමද ඒක ලබා ගන්න කියන එකයි මම දැන් ඔබට කියා දෙන්න සූදානම් වන්නේ. එහෙමනම් වැඩි කාලයක් නැතුව කියන්නම් විසිපොරොන්දම් බලන්න ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ පළවෙනි වශයෙන් මේ සමගිය කියන එක බලන්න ඕනේ. සමගිය බලන්න නම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? විසිපොරොන්දුවේ කොතනද ඒක තියෙන්නේ? කොහෙවත් නැහැ. සමගිය බලන්න අනිවාර්යෙන් පුජ්‍යලයාගේ මුරණ්ඩුභාවය, සැරපරුසභාවය, ඒ වගේම ඔහුගේ තියෙන තමහර ආත්මාර්ථකාමී, තමන් කිසිම වෙලාවක අනිත් කෙනාගේ වචනට කීකරු නැහැ. ඒතකොට අන්න ඒ වගේ අය බලන්න පුළුවන් හදහන තුල. නැතුව විසිපොරොන්දුවේ කොතනවත් නැහැ පුජ්‍යලයාගේ හැසිරීම රටාව බලන්න. සමහර අය කටවල් හරිම සැරයි. ඒක කියන්න පුළුවන් හදහනේ දෙවෙනි කොටුවෙන්. ඒ වගේම පළවෙනි කොටුවේ තියෙනවා මේ යෝග තියෙනවා. මේ යෝගානුව බැලුවමට පුළුවන් අන්න මේ පුජ්‍යලයා හරි සැරයි, පරුසයි, මොහුගෙත් එක යන්න බෑ. මොහු හරි දඩබ්බරයි. ඒ වගේ ගැහණු කෙනෙක් තමයි කට සැරයි. කවදාක නම්‍යතාවේ නැහැ. හරිම සැරපරුසයි. අන්නේ හඳහනින් ඒක බලා ගන්න පුළුවන්. ඒක මේ විසිපොරොන්දුවේ කොහෙවත් නැහැ. මතක තියාගෙන රැවටෙන්න එපා. ඒ නිසා මම කියනවා එහෙනම් මෙන්න මේක බලන්න නම් ඔබට මම බලන හැටි කියා දීලා වැඩක් නැහැ. මොකද ඔබට ජ්‍යොතිෂ දෙන්න දැන් නැති නිසා ඒක මම කියා දීලා වැඩ නැහැ. එහෙනම් මෙන්න සමගියේ අංක 1 සමගිය බලන්න. නැත්තම් තමන්ගේ ජීවිතේ හරිම දුක්බරයි, හරිම කටුකයි. ඒක බලන්න තියෙනවා චඳුගෙන්. චන්ද්‍රයා තමයි සිත ගැන කියන්නේ. මේ සඳු බලවත් නම් ඔහු යහපත් කෙනෙක් බවපත් වෙනවා. සඳු දුබල නම් ඔහු නරක. කුජ සහ සනි කියන රටාවන් දෙක එකතු වුණාම හරිම සැරයි. රවි කුජ ශනි එකට නරක ස්ථාන අසුබ ස්ථානක හිටියොත් ඔහු මහා දාමනිකයෙක්, මිනිමරුවෙක් බවටපත් වෙනවා. ඔහුට තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවා කියන වටිනාකමක් නැහැ. සමහර අතපය කැඩනකා ගහනවා, දරුවන්ටත් ගහන තාත්තලා ඉන්නවා. අම්මලත් එහෙමයි.
ඒ වගේ කෙනෙක්ද මම බඳින කියලා හොයා ගන්න නම් හරියට හඳහනේ තියෙන අන්නේ ග්‍රහ පිහිටීම් ටික බලන්න ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔය සඳු ග්‍රහය, ගුරු ග්‍රහය, සිකුරු ග්‍රහය බලවත් අය හොඳට ඉන්නම නම් පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, හතරවෙනි කොටුව කියන තැන්වල සුබ ග්‍රහයන් ඉන්න අය හරි යහපත් මිනිස්සු. ගුණ ධර්ම වලින් පිරිච්ච මිනිස්සු. ඒතකොට ඒක හොයා ගන්න පුළුවන්. ඔබට ඕන වෙලාවක ඒකට මම සූදානම් ඒකට ඔබට හරි දේ කියා දෙන්න. ඒ වගේ තමයි සමගිය සමගම යන දෙයක් තමයි නිරෝගී භාවය. මතක තියාගන්න. කොච්චර ගැලපුණත් වැඩක් නැහැ. ලෙඩෙක් විවාහ වෙනවා නම් සමහර පිළිකා හැදෙන අය ඉන්නවා. සමහර අංශභාගය හැදෙනවා. සමහර පපුවේ අමාරු හැදෙලා පපුවේ ඔපරේෂන් කරන්න වෙනවා. වකුගඩු ආබාධ ඇති වෙනවා. ලිංගික දුබදා ඇති වෙන අය ඉන්නවා. මෙන්න මේ වගේ ලෙඩ රෝග ගැන බලන්න ඕනේ. විසිපුරන්දම් තුලින් ඒක නැහැ. එනම් ලෙඩ රෝග කොතනද හැදෙන්නේ? කොයි විදිහට හැදෙන්නේ කියලා හඳහන තුල පුළුවන් අන්න දුබලතාවය. තුන්වෙනි කොටුව තමයි තමන්ගේ ශක්තිය, අටවෙනි කොටුව තමයි තමන්ගේ මාරකය. ඒ වගේ තියෙනවා ශක්තිමත් වූ 1 5 9 බලවත් වෙන්න ඕනේ. ඒ වගේම 3 11 බලවත් වෙනවා. අන්න බලවත් හරි ශක්තිමත් නිරෝගී භාව වෙනවා. ලග්නාධිපතිය බලවත් නම් අන්න ඔහු නිරෝගී භාවය ඇති වෙනවා. අන්නේ නිරෝගී භාව 6 වෙනි කොටුව තමයි රෝග ගැන කියන්නේ. 12 වෙනි කොටුව තමයි ලෙඩ ගැන කියන්නේ. අන්නේ ඒ 12 සහ 6 සම්බන්ධතාවය ගැන අපි හොයන්න ඕනේ. දැන් මට හොයන හැටි වලට කියා දුන්නත් වලට ඒක හොයන්න බෑ. මෙන්න මේ මතක් කිරීමක් කරනවා. හරියට බලන්න මොහු ලෙඩෙක්ද රෝගියෙක්ද කියලා බලා ගන්න ඕනේ. අනිත් ඒවා ඔක්කොම සාතුකුණත් නැහැ. ලෙඩෙක් රෝගියෙක් එක විවාහ වෙන්න ඕන ඒ ජීවිත අසාර්ථක භාවයට පැමිණෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක බලන්න පුළුවන් හදාන තුලින්ම. ඒ වගේ තමයි මතක තියාගන්න ආර්ථික දියුණුව බලන්න ඕනේ. සමහර අය බැඳලා පස්සේ සියලු දේපල නැති වෙනවා. සමහර විවාහ වුණාට පස්සේ එන්නෙම දියුණු වෙනවා. එහෙනම් ධන යෝග කාරකයේද බිරිඳගේ කේන්ද්‍රයේ තියෙනවා ශ්‍රී ලක්ෂ්මී යෝග කියලා එකක්. බිරිඳ කේන්ද්‍රයේ ශ්‍රී ලක්ෂ්මී යෝගයක් තියෙන කෙනෙක් බැන්දොත් ස්වාමියා බබලනවා, දියුණු වෙනවා. පුංචි තැනින් ඉඳලා සමහර දුප්පත් ගෙවල් හිටපු කොට කෝටිපති වෙලා තිනවා. සමහර වෙලා මේ ඉපද ජනාධිපති වෙලා තියෙනවා දුප්පත් තැනක අය. බලන්න පසුගිය අතීතය ගැන කල්පනා කරලා මම නම් කියන්නේ නැහැ. එක පහත්ම තැන ඉඳලා හිටපු මිනිස්සු ඉහළ ජනාධිපතිවරු වාලා තිනවා. එහෙම අයත් ඉඳලා තිනවා ලෝකේ. මොකද විවාහයෙන් පසු බිරිඳ බලවත් නම් ස්වාමියා දියුණු වෙනවා. පොරොන්දම් බැලීමේදී බිරිඳ කේන්දරේ මූලික කරගන්නවා. මේ මූලික කළ ඇයගේ වාසනාවන්ත නම් අන්න අය හරිම දියුණු වෙනවා. වාසනාවන්ත පුද්ගල බලපාත වෙනවා. සමහර අය ඉනෝ කාලකන්‍යා ඉන්නවා. ඒ කියන්නේ පෙර අකුසල් මේවා. අකුසල් බලේ. අකුසල් වැඩි නම් ඒ දුප්පත් භාවයට පැමිණෙනවා. එන කුසල් වැඩි කෙනා දියුණු වෙන තමන් මැනිකක් නම් වටිනාට එළිය දෙනවා. බල්බ් එක වගේ සමහර අය තමන්ගේ එළිය අනිත් අයට කොච්චර පාවන අනිත් අයට එළිය දීගෙන ඉස්සරහට අන්න හදානෙන් බලන්න පුළුවන්. දියුණුව අවශ්‍යයි, මුදල් අවශ්‍යයි. ධනුවත් වෙන්න ඔය එක. ආර්ථික දියුණුව බලන්න පුළුවන් හඳහනෙන් අනිවාර්යෙන් බලන්න. එහෙනම් මේ විදිහට හඳහනේ පොරොන්දම් බැලීමේදී කල යුතු ඊට පස්සේ බලන්න ඕන දෙයක් තමයි දරුඵල අවශ්‍යමයි. පෞල් ජීවිත දරුඵල හොයන්න ඕනේ. පස්වැන්න ඒ වගේම බලපෑම් කරනවා තමයි 5 6 කොටු දෙකක් බලනවා. ඒ වගේම තමයි මේකේ ශක්තිය 9 වෙන්න. ඒ වගේ 11 වෙන්න බලපෑම් කරනවා. 5 අධිපතිය 11 ශක්තිමත් වූ බලය තමයි දරුවෝ ඕන තරම් ලැබෙනවා. 5 අධිපතිය බලවත් වීමෙන් දරුවන් ලැබෙනවා. 5 දුබල ග්‍රහයන් ඉන්නවා නම් එයාගේ ශක්තිමත් වූ දරුවෝ ලැබෙන්නේ නැහැ. ගර්භාෂයකට ප්‍රශ්න ඇති වෙනවා. 5 6 දෙකේ දුර්වලතා තියෙනවා. පැලෝපීනාල වල ප්‍රශ්න නොඑක් විදිහ ගැටලු ඇති වෙනවා. අන්න එහෙනම් ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන් නැති ජීවිතේ බලන්න නම් මේ කිරිගස් දෙකක් කියලා කියන ඔය විජේපුරන්ද මේ කිරිගස් දෙකක් වුණාම දරුවෝ නැහැ කියලා. ඒක බොරුවක්. ඕන තරම් කිරිගස් නැති අය ඉන්නවා. දරුවෝ ඕන තරම් ඉන්නවා. කිරිගස් තියන අය ඉන්නවා. දරුවෝ නැතුව ඉන්නවා. ඒ නිසා දරුවෝ හොය දේවාල ගානේ නැත්තම් කොහේ හරි යනවා නැහැ. එහෙම වෙන්නේ නැහැ. දරුවෝ නැත්තම් නැහැමයි. ඒ නිසා අන්නේ ගැන මතක තියාගන්න ඕනේ. හොයා ගන්න ඕනේ. ඒ වගේ තමයි මතක තියාගන්න ඕනේ. ඒ වගේ ලිංගිකත්වය ලිංගික දුබලතා තිබීම හොයන්න පුළුවන් හඳහනක් තුල. ලිංග දුබලතා බලාගන්නේ කොහොමද? ලිංගික දුබලතා 7 වෙනි අධිපතිය 8 වෙනි අධිපතිය ඒ වගේ තමයි ශීර්ෂය ඔළුව ශක්තිමත් වීම 3 වෙනි බල ශක්තිමත් වීම අන්න යාගේ ශක්තිමත් බල අනිත් එක තමයි සිකුරු බලවත් නම් ඔහු ලිංග ශක්තිමත් කෙනෙක් බල සිකුරු දුබල වීම ඒ වගේ කෙහෙතා කියන ග්‍රහයේ 7 වෙනට බලපෑම් වීම දුබල ග්‍රහයන්ගේ 7 වෙනි ඉඳීම එහෙනම් ලිංගික දුබලතා තියෙන අය ඇති කරනවා. ඒතොර සමහර අය ලිංගිකත්වයේ හරිම දුර්වලයි. ඒතොර පෞද්ගලික ජීවිතයක අසාර්ථක භාවයට ඇති වෙනවා. හැබැයි ලිංගික බලවත් අය ඉන්නවා. අද්දි ලිංගිකත්වය අවශ්‍ය අය ඉන්නවා. ඒවා කාම අධික පුරුෂයෝ ඉන්නවා. කාමාධික බිරින්දෑවරු ඉන්නවා. ගැහණු අය ඉන්නවා. අන්න අපි බලා ගන්න ඕනේ මම විවාහ වෙන කෙනා කාම අධිකයේද එක බිරිඳක් මදිද එක ස්වාමියෙක් මදිද සමහර අය බැඳලා තමන් කීප දිනක් හොයාගෙන යනවා. අද එකයි හෙට එකයි යනවා. මොකද අන්නේ එහෙනම් මේ පෞද්ගල අසාර්ථක වෙනවනේ. අන්න ඒක හොයන්න නම් මේ සිකුරු කුජ රාහු චන්ද්‍රගේ මේ ග්‍රහයන්ගේ යෝගභාවය ඒ වගේ මේක තියෙන හඳහනක තියෙනවා
අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ කියලා මේ හදාන බෙදෙනවා. කාම ස්ථාන තුනක් තියෙනවා. අන්නේ කාම ස්ථාන තුන බලවත් වෙනම නම් අන්නේ බලවත් වීම හොඳයි. ඒ දුබල වීම සහ දුබල ග්‍රහයන්ගේ පැමිණීම තුල ඉන්නා වූ පිහිටීම් තියෙනවා. එහෙනම් තුන මතක තියාගන්න 7 11 ගැන කාම ස්ථාන තුන. ඒ කාම ස්ථාන තුනේ ග්‍රහ බලය දුබල නම් ඔහු දුබලෙක්. හැබැයි ග්‍රහ බලය බලවත් නම් ඔහු බලවත්. හැබැයි මේ තුන් දෙනාගේ ඒක රාශී වීමේදී අධි කාම ශක්තිය නැති කරන අය. ඒ වගේ ඒවල දුබල වෙන අය උනාන් පස්සේ අන්න පවුලේ සාතකත් කම්සැප කියන එක අවශ්‍යයි පවුල් ජීවිතයකට. තමන්ට විවාහය තුළ ඇතුළාන්තය ඒක තමයි කම්සැප දුබල වෙන්න තමන්ගේ හිතේ තියන් තද කරගෙන ඒක රහස් ප්‍රේම සම්බන්ධ ඇතික තමන්ගේ රහස හෙලි කරන්නේ නැතුව රහසේ හරි වර්ධේ බැඳලා වරදක් නෙමෙයි මම කියන්නේ වරදක් කියලා තමන්ගේ ආසාවන් ඉස්තේ බඩගින්න ඉන්න බෑ. බඩගින්න උන බත් කන්න ඕනේ. ඒකට තමන් හොඳ බත් පිඟානක් හොයන් යනවා. ආහාර වේලක් හොයනවා. සමහර ඒතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒතකොට පෞද්ගලික අඬදබර වැඩි වෙනවා. එහෙනම් කාමුකත්ව ලිංගකත්ව මේ හදහන් වල බලන්න ඕනේ. විසිපුරුන්ද මේ කොහෙවත් නෑ ඒ ගැන හොයන්න. මතක තියාගන්න. විසිපුරුන්දම් බලනවා කියලා නිකම්බුළු රැවටිලා විශ්ෙන් මෙච්චරයි අෂ්ටකූටය මෙච්චරයි රුක්ෂ දෙකක් තියෙනවා. දියෝනි දෙක රාක්ෂ ගණේ දේව ගණේ. ඒව බොරු. රාක්ෂ ගණේ කටේ සැර නෑ. බුදුරජාන් වහන්සේගේ හඳහන විසානකද රාක්ෂ ගණේ සැරද නෑ. අන්න ඒ වගේ සැර පරුසභාවයෙන් රාක්ෂ ගණේවත් දේව ගණේවත් දේව ගණේ අයින මිනිමරුවෝ ඉන්නවා. රාක්ෂ ගණේ හරි තැම්පත් අය ඉන්නවා. මනුෂ්‍ය ගණේ යන මනුෂ්‍ය ගණේ අය ඉන්නවා. ඔය තුන් පැත්තට ආйти වෙන්නව හැම කෙනාම එහෙමයි. ඒක පිහිටන්නේ ඔබගේ ජන්මෝත්පත්ති කේන්ද්‍රය තමයි මේ සියල්ල තියෙන. නිසා අවබෝධ කරගෙන විවාහ ජීවිතයක් ඇතුළු වෙන්න. නැත්නම් අපරාධය ඔබේ දරුවොත් එක්ක උසාවි ගානේ දෙපැත්තට අහිංසක දරුවෝ එල්ලගෙන මම ඇස් දෙකෙන් දැකලා තිනවා. ඒ නිසා මේ විවාහ ජීවිතය කියන්නේ හරිම අමාරු විශයක්. නිසා හරි දේ කරගන්න බොරු පැත්තට යන්න ඔබ කැමති නම් මේ දුරකථනය හරහා මට දන්වන්න WhatsApp හරේ ඩයලොග් එකට ඉල්ලන්න ඔබට ඕන වෙලාවක මම කැමති ඔබගේ හඳහන බලලා හරි දේ හරි අවබෝධයෙන් කියා දෙන්න. ක්‍රම මධ්‍යමයි කියන එක නෑ. හොඳ නැත්තම් හොඳ නෑ. හොඳ නම් හොඳයි. එච්චරයි. කියන්නේ 100ට මෙච්චරයි කියන එක තමයි බොරු. 80යි 150යි අපි ලියලා දෙනවා විසිපරොන්ද මේ. හැබැයි හරි දේ කියලා දෙනවා. අන්නේ විදිහට ලියලා දීලා හරි දේ කරලා ජීවිතේ ජය ගන්න කියලා මම ඉල්ලනවා. නිසා මේ කෙටි වීඩියෝ එක තුළ මම ඔබ දැනුවත් කරේ විසිපරොන්දන් තුළට පමණක් සීමා වී විවාහ වෙන්න එපා. අසාර්ථක භාවය ඇති වෙනවා. සාර්ථක භාවය ඇති වෙන නම් තමන්ගේ විශේෂ වශයෙන් ආයුෂ දරුපල දියුණුව කාමුකත්වය ලිංගකත්වය සාරික දුබලතා සරපරුසත්වය මුරණ්ඩු භාවය යකු වගේ මිනිස්සු ඉන්නවා අපිට මේක හොයන්න පුළුවන් යකු වගේ ගෑනුත් ඉන්නවා ඉතින් මේක මහා සටනක්නේ අන්න ඒක බලා ගන්න ඕන නම් ඔබගේ දරුවගේ ඔබගේ කේන්දරේ ඕනෑ වෙලාවක මොහොතක මට යොමු කරන්න මම හරි ලස්සනට පිළිවෙට කියා දෙනවා එහෙනම් විසිපොරොන්දම් වලට සීමාවි විවාහ වෙන්න එපා අනාථ වෙන්න එපා ජ්‍යොතිෂ කියන මහා විෂය තුල මේ වගේ හොඳ දේවල් තියෙනවා හරි තැනින් හරි දේ කරගෙන හරි ගමනක් යන කියලා ආරාධනා කරමින් මාගේ වීඩියෝ නැවත නැවත බලන්න කැමතියි සබ්ස්ක්‍රයිබ් කරපුවා ඇයි සියලු දෙනාට බොහෝම ස්තුතියි කියලා මම කියනවා කරගන්න බැරි අය මට නැවත නැවත මම කියන්නේ ඔබට කිසිම වීදමක් නැහැ සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එක ඔබන්න බෙල් එක ක්ලික් කරලා මාගේ වීඩියෝ නරඹන්න ඔබ හවුල් වෙන ගිල්ලාසමේ අද දින ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වාසනාවන්ත වූ යුග දිවිය ගත කරන්න වාසනාව ලැබේවා ප්‍රාර්ථනා සමු ගන්නවා සම්මා සම්බුදු සරණයි